කොහොමද යාළුවනේ අද අපි හදන්න යන්නේ මෙන්න මේ ලේසිම ලේසි පැස්තා එක රෙස්ටෝරන්ට් ස්ටයිල් පැස්තා එකක්. ඔලිව් ඔයිල් තියෙනම් ගොඩක් හොඳයි පැස්තා රෙසිපීස් වලට. මම මේ දාගත්තේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් වලට දාගන්න රත් වුනහම සුදු ලූණු චොප් කරලා දාලා චුට්ටක් වෙලා තෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ ලූණු මැලවෙනකොට අපි ඒකට දාගන්නවා අපේ මින්ස්. ඒකට ඔයාලට ගන්න පුළුවන් බීෆ් මින්ස් හරි චිකන් මින්ස් හරි දෙකෙන් එකක්. මින්ස් ඔයාලට කඩෙන් ගෙනල්ලා නැත්නම් කටු නැති මස් අරගෙන ඒක හොඳට චොප් කරන්න මින්ස් වගේම චොප් කරලා ඒක අපිට ඇඩ් කරන්න පුළුවන් මේකට. ඊට පස්සේ අපි ඒකට දානවා සැර ඕන නම් ඔයාලට පුළුවන් මිරිස් කෑලි දාන්න නැත්නම් පෙපර් සෝල්ට් දාලා අපේ මස් ටික හොඳට කුක් වෙන්න ඕනේ නිසා හොඳට කලවම් කරලා කුක් කරගන්න. හැබැයි ලෝ ෆ්ලේම් එකේ අඩිය අල්ලන්න දෙන්නකම් ඉන්න එපා. හොඳට කලවම් කරමින් උයා ගන්න ඕනේ. ඊළඟට අපි ඒකට ඇඩ් කරනවා මේ බබාලා කරන ආසයි ගොඩ වෙලාවට මේ ස්වීට් කෝන්. මේ මම දැම්මේ ෆ්‍රෝසන් ස්වීට් කෝන් එක. මේ සුපර් මාකට් වල ගන්න තියෙනවා ෆ්‍රෝසන් ෆුඩ්ස් ඕනි තරම්. ඒකත් මික්ස් කරගන්න. ඊළඟට අපි ඒකට ඇඩ් කරමු පාස්තා සෝස් එක. මේකත් ඔයාලට ගෙදර හදාගන්න පුළුවන්. මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් එක ගේන්නම්. පාස්තා සෝස් ගෙදර හදාගන්න විදිය. පාස්තා සෝස් ටිකක් දාන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. හොඳින් මික්ස් කරන්න. පාස්තා සෝස් වලට වෙන විශේෂයෙන්ම නිකන් තක්කාලි දැම්මට ඒ රස ගන්න බෑ. ඒකට තියෙනවා හර්බ්ස් වර්ග දාලා ඔයාලට මේ සෝස් එක ගෙදරම හදාගන්න පුළුවන්. තක්කාලි තම්බලා මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට ඒක වෙන වෙලාවක අරගෙන එන්නම්. ඊළඟට අපි මේකට ඇඩ් කරගන්න ඕනේ අපි තඹගත්තු පැස්තා ටික. හොඳට තඹ ගන්න. තඹලා වතුර ඉවත් කරපු පැස්තා ටික අරගන්න පුළුවන්. මික්ස් කරන්න. ඒ පැස්තා එක ඇතුළට අපි හදපු මිශ්‍රණය වදින්න ඕන නිසා හොඳට මික්ස් කරන්න ඕනේ. නැත්නම් ඇතුළට මිශ්‍රණය යන්නේ නැහැ. එතකොට ඒ රස අපිට දැනෙන්නේ නැහැ අපි කන වෙලාවට. ඊළඟට අපි ඇඩ් කරනවා අපේ පැස්තා එකට පාමසන් චීස්. ඔයාලගේ ගාව තියෙනම් පාමසන් චීස් ටිකක් දාන්න. එහෙම නැතිනම් ක්‍රීම් චීස් තියෙනම් ක්‍රීම් චීස් දාන්න. හැපි කව් චීස් ඔයාලා ළඟ තියෙනම් කෑලි ඒව ටිකක් දාගන්න පුළුවන්. ඕනම චීස් එකක් ඔයාලට මේකට ඇඩ් කරන්න පුළුවන් මෙල්ට් වෙන. ඒකත් මික්ස් කරන්න. දියර ගතිය අඩුයි කියලා ඔයාලට තේරෙනවා නම් මම මේ වෙලාවේ ඔයාලට කියනවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් මේකේ thickness එක මේක dry ගතිය ගොඩක් අඩු කරලා හරිම ක්‍රීමි ගතියක් ගන්න පුළුවන්. heavy cream තියෙනම් ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් තියෙනම් ඇඩ් කරන්න පුළුවන්. ඒ දෙකෙන් ඕනම එකක් ඇඩ් කරලා මේකට ක්‍රීමි ගතිය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ thickness එක අඩු කරගන්න ක්‍රීමි ගතිය වැඩි කරගන්න ඕනේ ගාන ඔයාලට හිතා ගන්න. මේ සැඳි දෙකක් තුනක් එනකොට ඔයාලට ඒ ක්‍රීමි ගතිය ආවනම් ඔයාලා එතනින් එහාට දාන්න එපා ෆ්‍රෙෂ් මිල්ක්. මට මේ වෙලාවේදී මේ සැඳි තුනක් විතර අවශ්‍ය වුණා. මේ වෙද්දි හරි සුවඳයි. ඔයාලගේ පැස්තා එක රෙඩි. හරි ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක්. රෙස්ටෝරන්ට් ස්ටයිල් එකට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපේ පැස්තා එක එන්නේ. හදලා බලන්න.